යාළුවනේ ගෙනල්ලා තියෙන්නේ ආයේ කඩේ වගේ ගෙදර හදපු සුපිරි රෝස් පාන්. විනාඩි දෙකකින් බලමුද කොහොමද හදන්නේ කියලා. මේකට පිටි දාගන්න, ලුණු, සීනි, ඊට පස්සේ මික්ස් කරගන්න, ඊට පස්සේ ඊස් දාගන්න, ඊට පස්සේ හොඳින් මික්ස් කරගෙන එකපාර වතුර දාන්න නෑ යාළුවනේ. පොඩ වතුර දාලා මේක හොඳට ඩෝ එකක් විදිහට ඇනෙන ගන්නට තමයි අපි වතුර දාගන්නේ. ඊට පස්සේ මේ වගේ භාජනයෙන් එළියට අරගෙන අපි මේක ටිකක් හොඳට අනා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි ඇඩ් කරගමු බටර් ටික දාගෙන අතේ ඇලෙන්නේ නැති ගානට එනකම් මං වගේ මෙන්න මේ විදිහට අනා ගන්න යාළුවනේ. ඉතින් ඕගොල්ලන්ට මේක හොඳට අනාගෙන යද්දි අතේ ඇලෙන්නේ නැති ගානට ආවට පස්සේ මේ වගේ ලස්සන ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් පිටි ටිකක් ගහලා ඩෝ එක තියලා උඩින් තෙල් ටිකක් ගාලා ලස්සනට ක්ලීන් ෆිල්ම් එක ගාලා බය නැතුව විනාඩි 20ක් තියන්න යාළුවනේ. විනාඩි 20කින් පස්සේ පේනවනේ මේක හොඳට පිපිලා තියෙනවා, ප්‍රූව් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක අපි පෝෂන් කඩා ගන්න ඕනේ පොඩි කෑලි වලට කඩාගත්තට පස්සේ මේ වගේ ලස්සන බෝල වලට හදලා ඔයගොල්ලෝ ආයේ මේක ක්ලීන් ෆිල්ම් එකකින් බය නැතුව ගහලා විනාඩි 20ක් ප්‍රූව් කරන්න. විනාඩි 20ක් ප්‍රූව් වෙනකන් අපි හදාගමු අපේ පේස්ට් එක. බටර් දාලා, ඔයිල් දාලා, පිටි දාලා මේ වගේ පේස්ට් එක හදාගන්න. ඊට පස්සේ අපේ මෝල්ඩ් එක හදාගමු. ඉතින් යාළුවනේ මේ තියෙන විනාඩි 20කට පස්සේ සුපිරියට ප්‍රූව් වෙලා තියෙනවා. මම විදියට මේක අපි ෆෝල්ඩින් කරගමු. මෙන්න මේ ආකාරයට රවුමට මේක ලස්සනට දිග අරගෙන දෙපැත්තෙන් ගානට මැද්දෙන් නමන්න බය නැතුව මැද්දෙන් නමාගෙන යාළුවනේ මම ඔයගලන්ට පෙන්නන ලස්සන ක්ලෝස් අප් වීඩියෝ එකක් මේක නමා ගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා සිප්පි කටුව වගේ ආයේ සුපිරියටම හැමෝටම කරන්න පුළුවන් ලේසි යාළුවනේ. මේ වගේ මෝල්ඩ් එකට දාගෙන බටර් අර පේස්ට් එක මේකට හොඳට ගාගන්න යාළුවනේ. එතකොට තමයි අපිට මේක ලේසියෙන් ගලවන්න පුළුවන්. මේකත් අපි විනාඩි 20ක් ප්‍රූව් කරනවා. ඊට පස්සේ අපි මේක බේක් කරනවා. බේක් කරාට පස්සේ මේ කලර් එකට ආවට පස්සේ බාගන්න බය නැතුව පේනවනේ සුපිරියට ගැලවෙන සොෆ්ට් එකත් එක්ක. ඉතින් යාළුවනේ අපි මේක ආයේ රෝස් පාන් කරගන්න නම් මේක අපි අනිවාර්යෙන් බේක් කරන්න ඕනේ. අර බටර් පේස්ට් එක හොඳින් දෙපැත්තටම ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන බය නැතුව යාළුවනේ ආයේ බේක් කරගන්න මේක oven එකට දාලා. පේනවනේ ආයේ සුපිරියට තියෙනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න මාව ෆලෝ කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දීලා සබ් එකක් දෙන්න යාළුවනේ. එහෙනම් ජය වේවා. බයි බයි.